සංචාරයක් යන්න අවශ්‍ය තොරතුරු දැනගන්න වගේම ලෝකේ ලස්සන තැන් ගැන වීඩියෝ එකකින් හරි දකින්න ආසාවෙන් ඉන්න ඔයාලව ඔන්න අද අපි එක්කගෙන යන්නේ ඇස් අදහාගත නොහැකි තරම් සියුම් මූර්ති කැටයම් වලින් පිරුණු නිල් සහ රත්තරන් පැහැයෙන් වර්ණ ගැන්වුණු ලෝකයේ ඇති තවත් විශිෂ්ට නිර්මාණයක් පෙන්වන්න. අපි යන්නේ නිල් පන්සල බලන්න. මේක හරි ලස්සන තැනක්. කොහොමද බලන්නකො බුදු පියාණන් වහන්සේගේ ලස්සන මොන විදිහට නිර්මාණය කරලා තියෙනවද කියලා. අපි දැන් ඇතුළට යන්නේ. බලමු කොහොමද කියලා. මේක බුදුන් වහන්සේගේ ධාතු නිදන් කොට නිර්මාණය කළ ලෝපුරා බෞද්ධ සදහැවතුන්ගේ වන්දනාවට පාත්‍ර වුණු වගේම ලෝපුරා සංචාරකයන්ගේ ආකර්ෂණය ඉහළින්ම දිනාගත්තු අලංකාර නිර්මාණයක්. මේක ගැන මෙහෙම කිව්වට අපේ රටේ පන්සලක් විදිහට මේ ගැන හිතන්න එපා. මොකද මේ පන්සලට ඕනම ඇඳුමක් ඇඳගෙන යන්න පුළුවන්. ගිහින් ඇති තරම් නිදහසේ සතුටින් ඉන්න පුළුවන්. කැමති විදිහට ෆොටෝ ගන්න පුළුවන්. ආගමික වතාවත් කරන්නත් පුළුවන්. ඒ නිසායි විශේෂයෙන් තරුණ තරුණියන්ගේ විදේශිකයන්ගේ ආකර්ෂණය මේ තරම් දිනාගන්න මේ නිල් පන්සලට පුළුවන් වෙලා තියෙන්නේ. මෙතන ඉස්සර තිබිලා තියෙන්නේ පැරණි ගඩොල් වලින් හදපු අතහැරලා දාලා තිබුණු දේවාලයක්. ඉතින් එහෙම තැනක් තමයි පසුකාලීනව සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගන්නත් බෞද්ධ ආගමට ඒ රටේ තියෙන ගෞරවය නිසාත් මෙවැනි විශිෂ්ට නිර්මාණයක් මෙතන හදලා තියෙන්නේ. ඔයාලා දන්නවද? නව සම්ප්‍රදායික තායි කලා ශෛලියකට නිර්මාණය කරලා තියෙන මේ බෞද්ධ පන්සල හදන්න වසර 11ක් ගිහින් තියෙනවා. මේ පන්සලේ තියෙන විශේෂය තමයි මෙන්න මේ පිළිම වහන්සේ. මේ පිළිම වහන්සේගේ හිස කොටසේ තමයි බුදුන් වහන්සේගේ ධාතු නිදන් කර තියෙනවා කියලා කියන්නේ. ඒ වගේම මේ ප්‍රතිමා වහන්සේගේ පාදමෙහි ෆ්‍රාරොඩ් ලැම්ෆෝන් ප්‍රතිමා 88000ක් සහ රත්තරන් සහ රිදී මුදු රාශියක් තැන්පත් කර ඇති බව කියවෙනවා. මේ ප්‍රතිමා වහන්සේ ෆ්‍රා බුද්ධ රච්චමොංකොල් බෝධි ත්‍රිලෝකනාථ විදිහට තමයි නම් කරලා තියෙන්නේ. නම කියන්නේ ටිකක් අමාරුයි, මතක තියාගන්න අමාරුයි නේද? ඉතින් අපි ඔයාලට හැමදාම කියපු කාරණයක් තමයි අපේ රටේ වගේම මේ රටවල් වල මිනිස්සු මේ බෞද්ධ ආගම කෙරෙහි තියෙන භක්තිය, ලැබියාව සහ මෙහි සියල්ලත් එක්ක මේ ස්ථානය සුරපුරයක් විදිහට කියන මිනිස්සුන්ගේ විශ්වයේ ආශිර්වාදයක් හා සමානව මේ වගේ ලස්සන සුන්දර තැනක් නිර්මාණය වෙලා තියෙනවා. විදේශිකයන් ඇවිල්ලා වන්දනාමාන කරන තැනටපත් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ විශේෂ වටිනාකම් තියෙන සතුටින් විනෝදයෙන් නරඹන්න පුළුවන්, සදහැසිතින් වන්දනා කරන්න පුළුවන් ලෝකේ තියෙන විශිෂ්ට නිර්මාණ බලන්න ඔබව රැගෙන යන්නේ මහනුවර NKR Travels ආයතනය. අපේ රටේ සම්මානනීය කලා ශිල්පීන් NKR එක්ක මේ නිල් පන්සලට ගිය අවස්ථාවක් තමයි මේ. ලෝකේ ධනවතුන්ගේ හරි අපූර්ව නිර්මාණ තියෙනවනේ. ඒ නිර්මාණ වලින් එකක් තමයි මේ නිල් පන්සල. ඉතින් අපි ගොඩක් අයත් එක්ක ආවා. අදත් අපි විශේෂිත වූ දෙන්නෙක් එක්ක ආවා. මයිත් එක්ක සංචාරය මේ පාර කරන්නේ කවුද කියලා ඔයාලා දන්නවා. මේ මූණ දැක්කහම ලංකාවේ කවුද නොදන්නේ. ඉතින් ඇත්තටම මේ අයත් එක්ක මේ තැනට ආවා කියන්නේ වදන්නවද YouTube බැලුවත් Google බැලුවත් මේ ස්ථානේ මොන තරම් සුන්දරට තියෙනවද කියලා. ඉතින් ඒ තැනට ඇවිල්ලා මේ දෙන්නත් එකතු කරගෙන යන්න මට වාසනාව ලැබුණා. බලන්න එහෙනම් දිගටම වීඩියෝ එක. හරි ලස්සන වීඩියෝ එකක් තියෙනවා. මේකත් එක්කම අවසාන වෙනකම් බලන්න. ඔබත් මේ දේවල් හැබැයින් දකින්න කැමැත්තක් තියෙනවා කියලා අපි හොඳටම දන්නවා. කවුද අකමැති නේද මෙහෙම තැනකට යන්න? ඉතින් ඔබට ඒ සඳහා හැකියාවක් සහ අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙන්න මේ අංක වලින් වැඩ විස්තර දැනගන්න. 0.7 111 366 66 හෝ 0.77 48 48 648 මේ අංක වලින් WhatsApp මාර්ගයෙන් ඔබට NKR සමග සම්බන්ධ වෙන්න පුළුවන්. බොහොම පහසු මුදලකට, දරාගන්න හැකි මුදලකට VIP සංචාර ලබා දෙන NKR දශකයකට වැඩි කාලයක් අපේ රටේ සංචාරකයන්ගේ විශ්වාසයේ ඉහළින්ම තහවුරු කරගෙන තියෙන්නේ කෑම බීම, හෝටල්, ප්‍රවාහන පහසුකම්, සිංහල භාෂාවෙන් මඟ පෙන්වීම, ලස්සන මතක සටහන් ඇතුළු බොහෝ දේ ඉතා ඉහළ මට්ටමින් අපේ සංචාරකයන්ට ලබා දෙමින් ව්‍යාපාරික අරමුණු වලට එහා ගිහින් ලෝකේ ලස්සන තැන් බලන්න අපේ රටේ මිනිස්සුත් එක්කගෙන යන්න ඕනි කියන සංකල්පයෙන් ඉඳන් කටයුතු කරන නිසා තමයි NKRට මෙන්න මෙහෙම ප්‍රතිචාර ලැබෙන්නේ. අපි ආවා නිල් පන්සල බලන්න. ඔව්. අපි ධම්පාට පන්සල බැලුවා, සුදු පන්සල බැලුවා, රතු පන්සල බැලුවා, අද නිල් පන්සල. මම හිතන්නේ මේ අපේ ඇස් දෙක නම් මාර විදිහට පින් කරලා තියෙනවා බලන්න. උපරිම හොඳයි. ආයේ කිසිම අඩුපාඩුවක් නැතුව අපි හොඳින් රස විඳින්න, අපිට කැම බීමෙන්ද ඉනුම් හිටුන්න කිසිම දෙයක් නැහැ. ඉතින් බොහොම අපි අනිවාර්යෙන් ඊළඟ පාරත් එකතු වෙනවාමයි.
අපිට මහත් සේවාවක් ඉෂ්ට කරා මේ මහත්මයා. ඒ ගැන අපිට ගොඩාක් සන්තෝෂයි. ගයිඩ් එකක් නැතුව තමයි සංචාරය ගිහිල්ලා තියෙන්නේ. ඔබතුමාට සංචාරය යන්න පටන් ගත්තට පස්සේ නියම පිටරට සංචාරයක් යන විදිය කොහොමද කියලා ඇත්තටම අපිට අවබෝධ වුණා. වරදක් වුණා නම් සමා වෙන්න. නෑ එහෙම නෑ. නම් කිසිම වරදක් අපිට උන්නේ අපි බොහොම සතුටින් කාලය ගත කළා. දැන් දුකයි යන්නත්. සාමාන්‍යයෙන් අපි කියොත් අපිට කන්න හම්බෙන්නේ පෝෂන්නේ. දැන් මේක එහෙම නෙවෙයි හොතර බුෆේ ඇතිවර එකක් කෑවා. ස්පෙෂලි කාර් වල ගියා. අපි වෑන් වල ගියා එයාර් කන්ඩිෂන් වෑන්ස් ඔක්කොම AC. ෆුල් ෆැසිලිටිස් ඔක්කොම තියෙනවා. ඇත්තටම ෆැන්ටස්ටික්. ඒ කියන්නේ one word fantastic. ඉතින් අද අපි ඔබට පෙන්නුවේ ලෝකෙ තියෙන තවත් විශිෂ්ට NKR එක ගිහිල්ලා නරඹන්න පුළුවන් හරි අපූර්ව නිර්මාණයක්. මේ තැන වගේම NKR යන තවත් ලස්සන හැමෝම නොයන තැන් ගැන දැනගන්න Travel with NKR YouTube නාලිකාව සහ NKR Travels and Tours Facebook ගිණුම මේ දැන්ම ෆලෝ කරලා තියාගන්න. එතකොට NKR Travels and Tours ආයතනය යන සංචාරක ගමනාන්ත ගැන වගේම සංචාරයක් යන්න බැරි වුණත් ලෝකේ ලස්සන තැන් දකින්න ආසාවක් තියෙන ඔබට විශිෂ්ට නිර්මාණ විශිෂ්ට ස්ථාන ගැන අපි මේ නාලිකාව ඔස්සේ හැමදාම කතා කරනවා. සතුට පිරුණු සුපිරි සංචාරයකට Travel with NKR.